සරුංගලය. ඔන්න යාළුවනේ අත්තම්මද තවත් ලස්සන කතාවක් ඔයාලට ගෙනාවා. එකමත් එක ගම්මානයක පොඩි ළමයි ටිකක් සෙල්ලම් කරමින් ඉන්නවා. මේ යාළගේ පාසල්වල නිවාඩු කාලේ. මේ ඉන්නේ අමල් සහ කමල් කියන අයියයි මල්ලි. මෙයාල දෙන්න ගමේ පොහොසත් පවුලක ළමයි දෙන්නෙක්. ඉතින් ගමේ අනිත් ළමයි එක්ක සෙල්ලම් කරන්න මෙයාලට අවසර තිබුණේ නෑ. අයියේ අර බලන්න හැමෝම සරුංගල් යවනවා. ලස්සන පාට සරුංගල් ගොඩයි. ගමේ හැමෝම සෙල්ලම් කරනවා. අනේ අපිටත් එතෙන්ට යන්න තිබුණා නම්. මල්ලි අපි තාත්තාවම කියලා සරුංගලයක් හදාගමු. තාත්තා අපිට 4 දින එකක් නැත්තේ නෑ. අන්න තාත්තා ඇවිල්ලා. තාත්තේ එළියට එන්නකෝ වැඩක් කියන්න. අනේ ඉක්මනට එන්නකෝ. තාත්තේ අපිට සරුංගලයක් හදලා දෙනවද? හැමෝම සරුංගල් යවනවා. දැන් නම් මහන්සිත් එක්ක කමක් නෑ මං හදලා දෙන්නම්කෝ. තාත්තා සරුංගල් හදනවා. ඉතින් තාත්තා දැන් මොනවද ඒක හදන්න ඕන කරන්නේ? ඔන්න මේ අයියයි මල්ලි එක්ක තාත්තා උණ ගහක් ළඟට ආවා. සරුංගලේ හදන්න ඕන උණ බට ටික ඔන්න තාත්තා කපනවා. පුතේ මේවයින් තමයි සරුංගල් හදන්නේ. අපි මේ ටිකත් අරගෙන ගෙදර ගිහිල්ලා එහෙනම් සරුංගලේ හදන්න පටන් ගමු. ගෙදර ගියපු මෙයාලා ඔන්න සරුංගලේ හදනවා. තාත්තා ලස්සනට පාට සරුංගලයක් මේ දෙන්නට හදලා දුන්නා. එයාලට හරිම සතුටුයි. ඒ දෙන්නත් ගෙදර ඉඳගෙන එයාලට සරුංගල් යවනවා. යාළුවොත් ඈත සරුංගල් යවනවා පේනවා. අයියේ සරුංගලේ ගොඩාක් උඩ යනවා. අන්න බලන්නකෝ. දෙන්න මෙහෙම සරුංගල් යව ඉන්නවා. අයියේ අනේ අයියේ ආර බලන්න මේ සරුංගලේ කඩන් යනව නේද? අයියෝ කැඩුණා නේද? අපි ඉක්මනට සරුංගලේ පස්සෙන් දුවමු මල්ලි. කොහොම හරි අල්ලගමු දුවලා. යන්. අදින්න මල්ලි තව සුට්ටක් මෙහාට කරලා ගන්න බලන්න. පැටලෙලා තියෙන ගහේ හොඳටම. අනේ සරුංගලේ ඉරනවත් එක්ක මේක එන්නෙත් නැහැ. දැන් මොකක්ද කරන්නේ? ආයේ හදාගන්න තාත්තා ගෙදරත් නෑ වැඩට ගිහිල්ලා. අපිට කිව්වෙත් මේක පරිස්සම් කරගන්න කියලා. දැන් ගත්තත් මේක උඩ යන්නෙත් නෑ ඉරිලානේ. අපි යන්න. දෙන්නම ගෙදර ගිහිල්ලා යාළුවෝ සෙල්ලම් කරන දිහා දුකින් බලන් ඉන්නවා. කෝ යාළුවා දෙන්නගේ ලස්සන සරුංගලේ. එයි මේ දුකින් ඉන්නේ. අනේ සරුංගලේ කඩාගෙන ගියා. අපි ගන්න හැදුවා. ගන්න බෑ. නූලෙන් පැටලිලා හොඳටම. ඉතින් මේක අහලා මේ යාළුවෝ ටිකට දුක හිතුණා. යාළුවෝ එයාලගේ සරුංගලයක් මේ දෙන්නට ගෙනත් දුන්නා. ඉතින් මේ දෙන්න සතුටින් මේ සරුංගලේ යවනවා. එදා ඉඳන් මෙයාලා හොඳ යාළුවෝ වුණා. හොඳ යාළුවෝ හැම වෙලාවෙම අපිත් එක්ක ඉන්නවා. ඉතින් මේ විදියට මේ ලස්සන කතාවත් ඉවර වුණා. තවත් මේ වගේ ලස්සන කතා නරඹන්න අත්තම්මාගේ රස කතා YouTube නාලිකාව subscribe කරලා තියාගන්න.